සුබ දවසක් වේවා බලන් ඉන්න හැමෝටම. ඔයාලට මතක ඇති මම දවල් කාලේ වීඩියෝ එකක් කරා එකිරා ප්‍රදේශයේ නිවසක් ගැන. දවල් කාලේ නිවස කොහොමද තියෙන්නේ? ඒකේ හොල්මන් ඉන්නවද මොකද කියලා බලන්න රාත්‍රී කාලේ එනවා කියලා මම වීඩියෝ එකක් කරා මතක ඇති. ඒක බලලා නැත්තම් මම උඩින් දාන්නම් ඒක ගිහින් බලන්න. අද අපි ආවේ රාත්‍රී කාලේ මේක හොල්මන් ඉන්නවද මොකද කොහොමද වෙන්නේ කියලා බලන්න. මේ පිටිපස්සෙන් තියෙන්නේ මේ ගෙදර. දැන් වෙලාව ගත්තොත් එහෙම 11:46යි. පේන ඇති. 11:46යි. අපි අතුලට ගිහිල්ලා බලමු. තා පොඩි වැඩක් තියෙනවා කරන්න. විතරක් එහෙම අරන් ඇවිත් කියනවා. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා ගේ ඇතුලට ගිහිල්ලා හොල්මනක් අහුව ගන්න පුළුවන් වෙයිද? අඳුරු ඡායාවක් සටහන් කරන්න පුළුවන් වෙයිද? මොකද වෙන්නේ කියලා අපි ගේ ඇතුලට ගිහිල්ලා බලමු. අපි මෙතනින් යන්න පුළුවන් වෙයි. පිටිපස්සෙන් යන්න විදිහක් නැහැ. ඉස්සරහ පැත්තෙන් තමයි යන්න පුළුවන්. අපි ගිහින් බලමු මේක. ඊජං අපි ගේ ඇතුලට යනවා. දුරක් තියෙනවනේ. වරින්ද බෑ. අපි ඉස්සරහ පැත්තේ යන්න බලමු. පොඩ්ඩක් බලන්න සතුටු තියෙනවා. එන්නේ කියලා හිතමු කියලා විතර වල දවල් වීඩියෝ එකක් නකින්නේ. ඉතින් බලන්න දවල් වීඩියෝ එක. මේ වැතුල පේනවා. දැන් හැබැයි සෑහෙන කාලෙකින් කවුරුත් ඉඳලා නැහැ. අතෝ එළිය නම් මොකද එහෙම තියෙන්නේ. අපි ඉස්සරහින් ගිහින් බලමු කැලේ. ඉතින් තුරු පොඩ්ඩක් ගමු. බවුලු නම් ඉන්නවා වගේ නේ. අපි ඉස්සරහින් යමු. dia nang mungkin dia di polu no dia nang harus yang kau tinggal tengok satu dua tengok ikan pinggul yang mata di bawah juga baru di Mira, fotos sama aktor dulu WhatsApp. Nomor tadi minta tahu kan, ya nggak tahu ya. Tadi satu. Tadi satu. Itu sih. Sorry, Kino.
පුනා බලන්න යමු අපි. සල්පගත්තා. සල්පෙත් ඉන්න පොඩ්ඩක් ඉස්සරට හොල්මන්ගේ හොවෙන්නේ සල්පෙක් යවුත් යනවා. පිටිපස්ස දොර මම ඉඳලා යන්නේ. දොර වීඩියෝ මම අරලා ගන්නවා පිටිපස්ස දොර. ගමේ මිනිස්සුන් නම් කියනවා හොල්මන් සිද්ධි තියෙනවා කියලා. මට ඉතින් තාම මොකුත් බලාගන්න හම්බුන්නේ නැහැ. අපි බලමු ඉතින් හොල්මන් සිද්ධි තියෙනවද මොකද කියලා. ඉතින් මට තාම මොකුත් ඉතින් බලන්න සද්ද නම් නම් ඉස්සරහට හුස්ම ගන්න සද්දයක් වගේ ආවනේ. අපි බලමු සර්පෙක් නම් දැක්ක හොල්මනක් නම් දැක්කේ නැහැ හැබැයි. මෙතන මම හිතන්නේ ගෙදර හිටපු කට්ටිය පවච් කරපු රෙදි තියෙන්නේ. මේ සර්පෙක්ද දිහා. සෑහෙන කාලයකට කලින් අත්තරලා ගියා කොයි. බස් ඉඳලා තියෙන්නේ. මේ කාමරේ හොඳයි අපි වැඩේ කරන්නේ. මේ කාමරේ පොඩ්ඩක් මේ හරිය අපි වැඩේ කරමු. ඉස්සරහට යනවා අපේ ඉස්සරහට තියන්න. මේක අතරම කතාව කියන්නේ මේ කතාව කරන්නේ මේකේ ගියන කෙනයි ටීම් කෙනයි අම්මයි තාත්තයි ළමයි තමයි ඉඳලා දෙන්නේ. ඒකේ තාත්තා ඩාසනීක ඉඳලා තියෙනවා. තාත්තා නිදිලා තියෙනවා. තාත්තා නිදිලා සාමාන්‍යයෙන් ගෙදර තමයි නිදිලා තියෙන්නේ. තාත්තා නැතිලා දවස් දෙකකට පස්සේ තමයි මිනිහ හම්බලා තියෙන ගෙදර තිබිලා. ඒ ගෑනුත් එහෙම ගෑනුත් උතන පුටුවක් තියෙන දැන් නම් පුටුව පේන්නේ නැහැ. උතන පුටුවක් තිබ්බගෙන ඒ පුටුවේ හාන්සි පුටුව මම දැක්කේ නැහැ. ඔන්න ඒක තියෙනවා. ඒ හාන්සිට දවස් දෙකක් නැති වෙනදලා තියෙනවා. මේ ළමයාට පිස්සු වෙලා තියෙනවා. මේ ළමයා දන්නෙත් නැහැ අම්මා නැති වෙලා කියලා. අම්මා නැති කියලා තමයි හිතලා තියෙන්නේ. ගෑනු කියලා නැති වෙලා දවස් දෙකක් ඉඳලා තියෙනවා. මේ කියන්නේ මේ පුටුවේ දවස් දෙකකට පස්සේ තමයි මැරලා කියලා දැනගෙන හොරන තියෙන්නේ. දැන් තියෙන සිද්ධි කිව්වොත් එහෙම ගම මිනිස්සු කියන්නේ සාමාන්‍ය මොනවා කියනවා. අමු සද්ද බලත යනවා කියනවා. කතා කරනවා කියන පාරේ. උදේ ඉස්සරහ පාරේ තියෙන මේ පාරේ උඩ කතා කරනවා. එයා කියනවා. එතන ගම මිනිස්සු දැකලා තියෙන විදිහට මේ පිරිමි මිනිස්සු වැඩ කරලා තියෙන්නේ මම හිතන්නේ මෙතන මේ රේල් පාරේ හරියට වැඩ කරලා තියෙන්නේ. ඒ මිනිස්සු ඇවිල්ලා කළුගල ගන්න මම ගෙනල්ලා ඉවරට ගෙනල්ලා කළුගල ප්‍රකාරේ වල පොඩි පොඩි ගල් වල ප්‍රකාරේ ඒ සිද්ධි ගොඩක් මිනිස්සු දැකලා තියෙනවා. මේ මිනිහ නැති වුණාට පස්සෙත් මම මිනිස්සයා නැති වුණාට පස්සෙත් මේක ඉදලා ඉස්සරහ ඒ වගේ ගල් ප්‍රකාරේ ඉන්නවා දැකලා තියෙනවා. ඉතින් මේව ඒක සිද්ධියනවා. තාම විශේෂයක් බලා ගන්න හම්බුනේ නැහැ. අපි මේ ගෙදර හොල්මන් තියන්න මොකද කියලා බලමු. පොඩි දෙයක් තියෙනවා කරලා මොකද දැක්කා. අමුතුම දේවල් තියෙනවා. බලමු. මොකද මේ හරි හොරගන්නේ. හරි මම පොඩි බඩුවක් ගෙනත් බලමු.
ఇక్కడ తట్టుదాం పోయాను. අద్භූත ආත්මයක් තියෙනවද පෙරේත ආත්මයක් තියෙනවද මොකද කියලා බලමු. මොකද හුරු සද්ද කියනවනේ. ඔව්. බොත්තම්. Bukan bangunan dekat. වහලට මොකද කරන්නේ? ඔය සිද්ධිය තමයි තිබිලා තියෙනවා. වහලට ගල් ගහන සිද්ධිය තිබිලා තියෙනවා. මොකද ඒක?
මොකක්ද ඒ සද්දේ? මොකක් හරි හොල්ලන සද්දයක් නේද? ඔව්. කතිකට හෙල්ලුවා මොකක් හරි. වවුලුත් යනවා ඒ ඇස්සේ. මේක ත්‍රිම් බලමු. මොකක්ද හෙල්ලුවේ? මොකක්ද කියලා. අර පැත්තේ ඒ සද්දෙන් නේද? අපි මෙහා පැත්තට මෙහා පැත්තෙන් යනකොට දැන් නම් වැඩි වෙනවා. ඔව් තුලක් කරනවා. බලමු තාම පිටරට උත්තර නැහැ. විතරට එන්න ඕන. යවන පේනද විතරට පහුවෙම උත්තරා නැහැ. අර සද්දය ආපහු වෙනවනේ. ඔව්. බලුත් කවුරු හටනට යන සද්දයක් එනවා. පොඩක් එනවා. හොල්ලන සද්ද ඇහෙන්නේ. මොකක් හරි හොල්ලනවා. සද්දය වලට හැමෙදි. නතර උනානේ. ඔන්න ආයෙ යනවා. මොකක්ද ඒ සද්දේ? විතරේ මොකද උනානේ? තාමත් සද්ද ඇහෙනවා. තාම සද්ද ඇහෙනවා. මෙතන වැඩි ඉන්න එක හැබැයි හොඳ නෑ වගේනේ. ඔව්. අපි ගියා නම් හරි මෙතන අපි වැඩි ඉන්න එක හොඳ නෑ. කොහොමද එන සද්ද කියනවා? සද්ද අපිට අක්කල් මෙතන යන සද්ද බඩ වෙන්නේ. ඇත්තම යාළුවනේ මේ අපි ඉක්මනට මේ ගෙදරින් ආව එළියට මේ මොකද එන්න සද්ද බද්ද වැඩි වුණා පිටරෙත් මේ පිපුරුවා හිතා ගන්න බෑ මොකක්ද උනේ කියලා පිටරෙත් පිපුරුවා සද්ද බද්ද වැඩි වුණා ඒ හින්දා අපි ඉක්මනට ආවා මේ මෙතන මං හිතන්නේ මොකක් හරි අద్භුතයක් තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ ඔයාලා අදහස කියන්න ඔයාලා දකින්න තියෙන මොකද උනේ කියලා ඔයාලා අදහස කියන්නේ එහෙනම් අපි මෙතනින් නතර වෙනවා මට ඕන ඔයාලට රාත්‍රී කාලේ මොකද මෙතන වෙන්නේ කියලා පෙන්වන්න ඔයාලා දවල් වීඩියෝ ගිහින් බලන්න දවල් වීඩියෝ එක ඇති මේකේ සාමාන්‍ය භූත පෙනුම දවල්ටත් භූත පෙනුම තමයි තියෙන්නේ රාත කොහොමද කියලා දැන් ඔයාලා දැක්කනේ මට තාම හිතා ගන්න බෑ පිටරට මොකද වෙන්නේ කියලා හරි මං එහෙනම් මෙතනින් නතර වෙනවා සුබ දවසක්